ඔබේ දරුවාගේත් ගෙලේ මාංශපේශී ශක්තිමත් කරන උරහිස් පිටුපස සහ අත් ශක්තිමත් කරන හිස ඔසවන්න උදව් කරන ටමි ටයිම් වැදගත් වෙන්නේ ඇයි කියලා අද අපි කතා කරමු. ඔබගේ දරුවාගේ වර්ධනයට වැදගත් වන සරල ක්‍රියාකාරකමක් වන ටමි ටයිම් ගැන ඔබ දැනුවත්ද? ඉතින් අපි බලමු ටමි ටයිම් කියන්නේ මොකක්ද සහ එය ඔබගේ දරුවාගේ වර්ධනයට වැදගත් වන්නේ කෙසේද කියලා. දරුවා අවදියෙන් සිටින විට වැඩිහිටියෙකුගේ අධීක්ෂණයේ යටතේ දරුවාගේ උදර ප්‍රදේශය යටට සිටිනසේ තබා ඔහුට සෙල්ලම් කිරීමට, වට පරිසරය නිරීක්ෂණය කිරීමට ඉඩ ලබා දීම ටමි ටයිම් කියලා හඳුන්වන්න පුළුවන්. මෙහිදී දරුවාගේ බෙල්ල, උරහිස් සහ පසුපස ප්‍රදේශයේ මාංශපේශි ශක්තිමත් වීමක් සිදුවන අතර කාලයත් සමග එය දරුවාට හිස කෙලින් තබා ගැනීම, පෙරලීම, බඩගා යාම සහ පසුකාලීන මාංශපේශිවලට අවශ්‍ය ශක්තිය හා පාලනය ලබා දෙනවා. තවද දිගුකාලීනව පසුපසට නිදාගෙන සිටීම නිසා ඇතිවන හිස පැතලිවීම වැනි තත්ත්ව වළක්වන්න මෙන්න මේ ටමි ටයිම් වැදගත් වෙනවා. එසේම දරුවාගේ සමතුලිතතාවය, ශරීර පාලනය හා චාලක කුසලතා වර්ධනය කරන්න ටමි ටයිම් වැදගත් වෙනවා. මෙය ආරම්භයේදී මිනිත්තු 2-3ක් පමණ කෙටි කාලයකින් ආරම්භ කර දරුවාගේ පහසුවද සලකා කාලය ක්‍රමයෙන් වැඩි කරන්න පුළුවන්. ඉතින් මෙම කාලය තුල දරුවා සමග කතා කරන්න, සෙල්ලම් බඩු පෙන්වන්න, එය විනෝදජනක අත්දැකීමක් කරගන්න. පැරලයිසා අනෙකුත් රෝග සඳහා ඔබ යා යුතු විශ්වසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න.